ඉතින් ඔයා හાર્ට් පේෂන්ට් කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා කොලෙස්ටරෝල් ප්‍රෙෂර් වලට බෙහෙත් බොනවා නම් ඔයාගේ රුධිරයේ කැටි ඇතිවීම වළක්වන්න වෛද්‍යවරුන් මේ ඖෂධය ඔයාට නිර්දේශ කරපු අවස්ථා ඇති. මේ ඖෂධ වලින් එකක් හරි ඔයා පානය කරනවා නම් මේ වීඩියෝ එක බලන්න. මේ තියෙන්නේ වෝපරින් මිලිග්‍රෑම් 5 මේක මිලිග්‍රෑම් 5 වගේම මිලිග්‍රෑම් එකක් තියෙනවා. මේ තියෙන කොපිටෝගල් 75 මේක මිලිග්‍රෑම් 75 විතරයි. මේ තියෙන්නේ ඇස්ප්‍රින් කියන එක මේක මිලිග්‍රෑම් 75 වගේම 100ක් තියෙනවා. මේ තියෙන්නේ ට්‍රිකොගල් කියන ඖෂධ. මේ ඖෂධ හතරම කරන්නේ ඔයාගේ රුධිර කැටි ඇතිවීම වළක්වන එක. ඔයා දතක් ගලවන්න එහෙම නැත්නම් සැත්කමක් කරන්න වගේ රුධිරය වහනය වෙන්න සිදුවන අවස්ථාවක් නම් ඉන්නේ. ඔයා මේ ඖෂධ වලින් එකක් ගන්නව නම් ඔයාගේ වෛද්‍යවරයා අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න ඕන. ඒ වගේම අනතුරක් වුණොත් ඉක්මනින්ම රෝහල්ගත කරන්න ඕන නිසා ගෙදර අයත් මේ ඖෂධය ඔයාගේ අම්මා හරි තාත්තා හරි ගන්නව නම් මේ පිළිබඳව වැඩිපුරම දැනුවත් වෙලා ඉන්න එක වැදගත්. මේ ඖෂධ ඔයාට හදිසියේ හෘදයාබාධයක් ඇති වෙන එක වළක්ව ගන්න ඔයාගේ රුධිර කැටි ඇතිවීම වළක්ව ගන්න අතිශයම වැදගත් ඖෂධයක්. නියමිත මාත්‍රාවට හරියටම ලබා ගත්තොත් මේ රෝග වලින් ඔයාට වැළකෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න ඔයා දිගටම අපිව ෆලෝ කරන්න.